අද කේක් කොටුවක් කන්න පුළුවන් ඔයගලන්ට. මෙතනට ආවොත් මම කේක් ලබා දෙනවා. කටෙන්න. මොනේ පෙන්නේ? කොටු කන්න. යාළුවනේ අපි දැන් මියුසික් ක්ලාස් එකට යන ගමන් ඉන්නේ. හරිද? මෙතන මයින්ඩ් එක ඩෙවලොප් කරොත් විතරයි ඔයගොල්ලෝ. ඒකයි මයින්ඩ් ට්‍රේනින් එකක් අවශ්‍යයි. ඒකෙන් මොකද කරන්නේ? අපි කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකට ගිහලා තමයි අනිත් දවසේ ඒ කියන්නේ කොස්වත්තට යන්නේ. අද අපි තීරණය කරා මෙතනින් බහැලා බස් එකේ යනවා කියලා 177 බස් එකේ කොස්වත්තට. බස් එකේ යනවා අපි. මේක තමයි අපි යන්න ඕනේ. බස් එකේ යනවා බ්‍රදර්. බස් එකේ යනවා. බස් එකෙන් බැස්සා කිව්වා. අනිත් පැත්තට වයින්නවා. ගොඩක් පරණාන්නේ වැටරා මෙතන. යාළු වුණොත් අපිට කරන්න. මු කරපු වැඩේ බලන්න. මැරෙන්න හදන්නේ මේ වාහනේ එක පෙළට. ඒ පොලිස් කාරු දඩ ගහන්නේ නැහැ නේද? හයිලයිට් වෙලා පේනවා හැමෝටම. සෑහෙන්න. අපි යමුද? අපෝ අනිත් පැත්තෙන් උත් දැම්මම. අපි මෙන්න මෙහෙම හැමදාම ක්ලාස් එන්නේ. අද පොඩ්ඩක් වෙනස් විදියට වුණා ඒක. අද ලොග් ගේම් වෙන දේ මම ඔයාලට කියන්න. හරිද? ඔයාලට අයිඩියා එකක් නැති හින්දා. යාළුවනේ අපි දැන් මියුසික් ක්ලාස් එකට යන ගමන් ඉන්නේ. හරිද? යාළුවා ඉස්සරහා ගෝල් එකක යනවා. කොහොම හරි අපි මියුසික් ඇකඩමි එකේ නම ආවාස් ඔෆ් ද මියුසික් කියලා මට මතක නැහැ හරියට මෙහෙම තමයි තියෙන්නේ. අපි දැන් 35යි හරිද? අපි කඩුවල බස් ස්ටෑන්ඩ් එකට ගියේ නැහැ. අපි මගින් බහැලා තමයි බස් එක නැගලා ආවේ. දැන් අපි ගිහලා කිරි පැට්ටයක් බොන්න ඕන. හැමතුම මොනාරි බොමුනේ. ඔව්. කාලේ ක්ලාස් එකට යනකොට මචං පොඩ්ඩක් පැටිය රත් වෙලා තියෙන්නේ. ඇයිටි මතකත් නැහැ. අද එහෙම පොඩි අවුලකුත් තියෙනවා. අනික් කට්ටියන්ට මොනවා වෙයිද දන්නේ නැහැ. අපි ඉන්නවා මිස් කෙනෙක් හරිද? එයා අපිට තාල ප්‍රැක්ටිස් කරනවා. හැමදාම ක්ලාස් එනකොට පරක් වෙන්න හේතුව තමයි මෙන්න මේ සිගරට් එක. හැබැයි බලාගෙන බේවාර මම දැක්ක අතනක් තුන දාලා තියෙනවා. අතනක් තුන දාලා තියෙනවා දැක්කද? මේක හදන්න බෑ මචං. අපි හැදුනොත් තමයි. සමූල ඝාතනය වෙන්න ඕනේ කියන්නේ. සමූල ඝාතනය වුණත් හැදෙන්නේ නෑ බං. අපි හැදුනොත් හරි. කාටවත් කියනට වඩා මචං කාගේවත් වැරද්දක්. අපි වැරදි අපි හොයාගෙන අපි හැදෙන එකයි වෙන්න ඕනේ බං. that's the point. ඔයාලත් කියන්නේ එච්චරයි. අද බාර දුන්නා. අපි තාම ඉතින්. ඔය කඩුවල හයිවේ එකෙන් එන්නද නේ? ඔව් හයිවේ එකෙන් එන්නද? මම ඉතින් ප්‍රෙසිඩන්ට් ආවා කියනද? පාණින් ආවේ? නෑ නෑ. හා හා. ट्रेन निकल दिया है अपने नायक की इधर के पास
ටීම් එකට තව ගොල්ලෝ එකතු වුණානේ. දකුණේ. තව එක්කෙනෙක් ඉන්නවා අතරේ ඉඳන්. මිනිහා තාම එන ගමන් ඇත්ත. කවුද? මතීෂ. මතීස. හායි නම මොකද්ද? නම ගම නම ගම පොමේ පිල්ගර. පැමිණි ප්‍රදේශ. නම ආකාශ් ගම හපුගල කියනවා ඉස්කෝලේ. විශ්වවිද්‍යාලයේ 2026 වසරේ උසස් පෙළ හදාගන්නවා. මේ වරුද? ඇඩ්ඩයක් ඉන්නවා උට කියන්න අර බා. අවුල නැහැ නේ. වැඩි නැචරල්. බ්ලොග් එකට ඔව් කියනවා. ලින්ක් එක දාන්න. ජය වේවා. බැල බැල වැඩ ගන්නවානේ. මේක මෙහෙම තියන්න බෑ නේ ළමයිට මම අහන්නේ. අර වීඩියෝ කරපන්. මොකද කරන්න කියලා නේද අහුවේ? මේ පරණ ළමයි හිටියට වැඩක් නැහැ නේ. ඉතින් මම ආපු ගමන් මගේ මේ සෙටප් එක මම හදන්න ඕනේ. ඉතින් වෙන මොනවද කරන්නද ඉතින්? මෙතන ඉන්නාම අරකුවට පිට මුට්ට තිබ්බා වගේ කට්ටිය. කාටද කිව්වේ? ඔයාට කියන්නේ? කොහොමද සදෙව් නැන්ද? අද සදේව නෑ. අක්කා සදෙව් හිටියනම් මට මේ වැඩේ වෙන්නේ නැහැ නේ. මේක තමයි කියන්නේ සදෙව් වගේ ස්ටුඩන්ට්ස්ලා තියාගන්න ඕනේ අපි. මන ගුරු භක්තිය තියෙන ළමයි ඉතින්. Nice to meet you. Nice to meet you. කියන්නකෝ දැන් මොකක්ද කරන්නේ? වීඩියෝ කරනවා. මට පේනවා කවුද විදිය කරන්නේ? අක්කා වීඩියෝ කරනවා මේ ඉන්න කට්ටිය. අර යෝ මේ කවුද අපේ සහන් මොනවද බ්ලොක් කරන්න අරගෙන මල වාතයක් වෙලා තියෙන්නේ අපිට මේක. හුස්ම ගන්න බෑ මගෙන්. යොමා ගන්න බෑ මගෙන්. G B C E G A D F දැන් එයා පරණ ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි මගේ යා. හරිද? දැන් එයා එහෙම කිව්වා කියලා එයා තද සිංහ කෙනෙකුත් නෙමෙයි. අපි මේ ට්‍රේනින් යන්නේ හරිද? කවුරුත් මෙතන සිංගර්ස්ලා නැහැ. මමත් සිංගර් කෙනෙක් නෙමෙයි. මම ගුරෙක් විතරයි. ඔයගොල්ලෝ සිංගර්ස්ලා වෙන්න ඕනේ. මට සිංගර් කෙනෙක් වෙන්න කිසිම මොනවක් නැහැ. එතකොට ඔයගොල්ලෝ නෝට්ස් කියනකොට පොසිෂන් එක මයින්ඩ් එකෙන් ස්ථාවර කරගන්න ඕනේ. කියන සං ආයි බිස්කට් කන්න හදන්න දෙවිද ආ මට මයින්ඩ් එක ඉර වෙලා පැටර්න්ස් වල
තේ දන්සල අපිට හදාගන්න පුළුවන් දෙයක්. අප්ලෝඩ් කරමු ඩාගිතිවනේ තේ දන්සල දිචි දැන් මේ අපි ඩීප් ප්‍රැක්ටිස් එකක් නෑ. හරි මට හරි ඒක වැඩි ඉස්තර කර ඉන්නත් දැන්. එතකොට beautiful. Happy birthday, dear Sophie. Happy birthday to you. Once again. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Sophie. Happy birthday to you. නිවුණියක් හැමදාම ගන්න නැහැ කියනවනේ. ලස්සනයිනේ. මේ පොඩ්ඩක් බලන්න මේකෙන් බලන්න. හරිම ලස්සනයි. හලෝ මලිත්තයි. මාව නෑ හරව මාව ගන්න මම හරි කැමති නෑ. මිස්ටර් කවිදු අයියා. හලෝ ආයිබෝන්. ආයිබෝන්. ඔය යාළුවෝ මගේ යාළුවා අද නෑ. අද නැහැ. අද නෑ. යාළුවෝ අද නැත. ඔව්. ඉතුරු ටික. ඒක ඇල්ල තමයි වැදගත්ම කෑල්ල. වෙන අය හියද. කවුද වෙන අය? දෙමෙව්. ඔයාද කේක් කඩේ වැඩ කරන්නේ? හලෝ මම තමයි කේක් අක්කා කේක් අක්කා අද කේක් ඔත්තු අද කේක් ඔත්තු කන්න පුළුවන් ඔයගලන්ට මෙතනට ආවොත් මම කේක් ලබා දෙනවා කටෙන්න මොනේ කේක් පෙන්නේ? ඔත්තු කන්න මම කොහොමද විනාශ කළා මේකේ නෙල්කක්කේ බයි. අපි මාගුඹුර බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. දැන් අපි අවසානයේ නිමාව. තාම මොනවද කියලා වචන තියෙන්නේ? කොහොම B9. ෆුල් ස්ටොප් එක. නැවතිනේ මාර ලස්සනයි. මේ අපි එහෙනම් ආයතත් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් රවියන්ස. ජය වේවා.